guys මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න පුළුවන්. මොකද මොහොත යටට අපිට ලංකාවේ ඉඳලා සාමාන්‍යයෙන් කොහොම යට යන්නට බෑ. ඉතින් ඒකට ලැබෙන හොඳ chance එකක් තමයි අද දවසේ මම ලබා ගත්තේ. ඉතින් මොල්ඩිව්ස් ඇවිල්ලා ඉන්න අයට කියන්නේ විශේෂයෙන් මේ වගේ chance එකක් අපිට ලංකාවේ ගන්න බැරි හින්දා අඩු මුදලටත් අපිට පහසුවෙන් කරගන්න පුළුවන් හින්දා මාලේ ඉන්න හැම කෙනෙක්ම වගේම නැත්නම් මාලේ හරි අයිලන්ඩ් වල ඉන්න අය කවුරු හරි ගෙදර යන්න වෙනකොට හරි ඇනුවල් ලීව් එකකදී හරි මේ ගමන යන්න. මොකද මේ ලොකු මුදලක් නෙමෙයි හින්දා ඉතින් මේ chance එක අපිට ලබාගෙන කියලා හැමෝටම කියන ගමන් එහෙනම් තවත් එක ලස්සන වීඩියෝ එකක් හම්බ වෙමු. සියලු දෙනාටම ජය වේවා. iPhone කියලා පිළිගන්නවා with me channel එකට හැමෝම. අද මම යන්න හදන්නේ ලංකාවෙන් නොලැබිච්ච අත්දැකීමක් ලබා ගන්න ඒ මාලේ තියෙන සබ්මරීන් එක යන්න. ඉතින් මේකට කියන්නේ වේල් සබ්මරීන් කියලා. ඉතින් මම දැන් ඉන්නේ මාලේ සිටි එකේ. මෙතන ඉඳලා යන්න ඕනේ බිලින්ගිලි ෆෙරි ටර්මිනල් එකට. ඉතින් එතෙන්ට මම යන්නේ බස් එකේ. බස් එකේ ගිහිල්ලා එතනින් තමයි ඒගොල්ලෝ බෝට් එකට ගන්නෙ. 12යි කාලට තමයි වෙලාව දීලා තියෙන එන්න කියලා. තව පැයක් විතර තියෙනවා වෙලා තියෙනවා යන්න. ඉතින් මම කලින් වීඩියෝ වලත් පෙන්නලා තියෙනවා මාලදිවයිනේ බස් කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මාලදිවයිනේ බස්. කිසිම බස් එකක් නැහැ AC නොකරපු. සියලුම මගී ප්‍රවාහන බස් AC කරලා හොඳම කම්ෆර්ටබල් තත්ත්වයේ තියෙන බස් තමයි මිනිස්සුන්ට පාවිච්චිලා දීලා තියෙන්නේ. ඉතින් ඒක අපි අගය කරන්න ඕනේ. අපි ලංකාවෙත් එහෙම කරාවි කියලා බලාපොරොත්තු වෙමු ඉස්සරහට. දැන් මම යන්නේ විලිංගිලි ජැටියට. මේ තියෙන විලිංගිලි ජැටිය ගාව බහින්න තියෙන බස් හෝල්ට් එක මේකෙන් බැහැලා 20ක් විතර මීටර 30ක් විතර තියෙනවා පයින් යන්න. විලිංගිලි ජැටියට ඔය පේන දුර තියෙන්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඉවරලා බලමු අපි කාවද හම්බ වෙන්න ඕන කියලා. ඉතින් බස් එකෙන් බැහැලා මම ඇවිල්ලා ඉන්නේ දැන් විලිංගිලි ෆෙරි ටර්මිනල් එකට. මේ ඉන්නේ විලිංගිලි ෆෙරි ටර්මිනල් එකේ. ඉතින් මෙතන අර පේන ලේඩි අපිව එක්කගෙන යනවා බෝට් එකට. ඒ කියන්නේ සබ්මරීන් එකට යන්න තියෙන බෝට් එකට. අපි ටිකට් එක ගන්න ඕනේ මෙතනදී සල්ලි ගෙවුවම තමයි එයා ටිකට් එක දෙන්නේ. ටූරිස්ට් වීසා විදිහට එන කෙනෙක් ඉන්නවා නම් එයාට ඩොලර්ස් 65කට මේ දවස්වල යන්න පුළුවන් එක්කෙනෙක්ට per person. මේ දවස්වල ගාන අඩුයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මොල්ඩිව්ස් වල ඉන්න කට්ටියට කියන්නේ මේ දවස්වල ඔෆර් එකක් තියෙන ඩොලර්ස් 35යි මේ ජොබ් කරන කට්ටියට වර්ක් පර්මිට් එක තියෙනවා නම් ඩොලර් 35 යන්නේ. ඉතින් දැන් BR 550යි මේකල ගන්න. ඉතින් මේක ලොකු අවස්ථාවක්. මොකද ලංකාවේදී අපිට chance එක ගන්න වෙන්නේ නැති හින්දා අපි වෙනම ෆ්ලයිට් එකක් දාගෙන ඇවිල්ලා මේ බලනව නෙමෙයි. ඒක නිසා මොල්ඩිව්ස් වල ඉන්න හැම කෙනෙක්ම මේ එක්ස්පීරියන්ස් එක ගන්නයි කියලා ඉතාමත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු බෝට් එකට. ඉතින් guys අපි දැන් බෝට් එකට නගින්න හදන්නේ. මෙන්න මේ දෝනිය තමයි අපි යන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ මේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලොන්ට ඉන්න හොටෙල් එකකින් එහෙම නැත්නම් රිසෝට් එකකින් හරි එහෙම නැත්නම් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් කරා හරි බුක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේකේ දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙතන පල්ලෙහායින් කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එක WhatsApp එක කතා කරන්න පුළුවන් ඕගොල්ලොන්ට. එහෙම සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඉතින් මේ සම්පූර්ණ ටුවර් එකම විනාඩි 45ක් තමයි කියලා කිව්වේ. ඒකෙනුත් විනාඩි 30ක් මොකද යට ඉන්නවයි කියලා කිව්වා. බලමු අපි ගිහිල්ලා කොහොම වෙයිද කියලා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේකට තරුණ බාල මහලු පොඩි ළමයි එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙකුට යන්න පුළුවන්. සහ සුවින් දැනගන්න ඕනේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඕනම කෙනෙකුට මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. මතකම තියාගන්න ඕන දෙයක් තමයි මේ වගේ ගමනක් යනකොට ඒ කවුරු හරි අපිට ඉන්ස්ට්‍රක්ෂන් දෙන කෙනා ඉන්ස්ට්‍රක්ෂන් එක හරියට දෙනකන් ඉන්න නැත්නම් අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. බෝට්ටුව නවත්තනතුරු කිසිම කෙනෙක් මේ විදිහට හිට ගන්න කරන්න යන්න එපා. අවදානම් මේක. අපි සබ්මරීන් එකට වදින්න තැනට තමයි ඇවිල්ලා ඉන්නේ. The sun sets low on the ocean breeze, packing my bags with memories to seize. Every sunset painted in my mind, but the heart knows where it longs to fly.
සබ්මරීන් එකට නගින්න අපි ඉන්නේ ටෙම්පරරි ඩෙක් එකක් උඩ. මේ ඉන්නේ අපි ඩෙක් එක උඩ. ඉතින් මෙතන ඉඳන් ගොඩක් කට්ටිය ෆොටෝස් ගත්තා, වීඩියෝ කළා. ඉතින් මමත් ඒ අතරේ එකක් දෙකක් ගත්තා. ඉතින් බලමු අපි ඉස්සරහට කියලා මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ සබ්මරීන් එකට නගින්න හදන්නේ. මේ පැත්තේ තියෙන සබ්මරීන් එක මෙතන නගින්න ඕනේ, මෙතනින් ගිහලා නගින්න ඕනේ අපි. ඉතින් සබ්මරීන් එක ඇතුළට ගිහිල්ලා වෙලක් බලමු මොනවද බලන්න තියෙන්නේ. මේක අඩි කීයක් යටට යනවාද හැමදේම. මේ ටීම් එක ගැන කතා කළොත් මේ ටීම් එක හරියටම අපිට ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා හරි වෙලාවට. ඉතින් අපි හැමදේම ෆලෝ කරන්න අපි දැනගන්න ඕනේ. දැන් මේ හදන්නේ අපි සබ්මරීන් එක ඇතුළට බහින්න. ඉතින් බහින්න ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ පොඩි තැනක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ පොඩි ලැඩර් එකක් වගේ දාලා තියෙනවා. ඉතින් පරිස්සමෙන් බහින්න ඕනේ. මොකද අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. පොඩි තැනක් හින්දා අල්ල ගන්න තියෙන්නේ අපේ හෑන්ඩ් රේල් දෙක දෙපැත්තේ පොඩි ප්‍රමාණයක හින්දා. ඉතින් ඔන්න දැන් අපි ආවා සබ්මරීන් එක ඇතුළට. ඉතින් ආපු ගමන්ම පුදුම වෙනස් එක්ස්පීරියන්ස් එකක් තමයි, වෙනම ෆීලිං එකක් තමයි ඇත්තටම ඇතුළේදී දැනෙන්නේ. පොඩි චකිතයක්, බයක්, සතුටක් ඒ හැමදේම එක තැන තියෙනවා. ඉතින් වටපිට පරිසරය මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මැද්ද තියෙනවා කවුන්ටර් වේට් ටිකක්, ඒ වගේම දෙපැත්තේ සීට් ටිකක් තියෙනවා. We'd like to demonstrate to you how to use the safety equipments used in the submarine. In an evacuation on the surface, please use the life jacket. Now we'd like to demonstrate to you how to use a rebreather in case of an emergency. The rebreathers are located in the compartments over your head, and they are to be used only on the captain's orders. Open the unit by lifting the latch on top, removing the top cover. Pull the orange oxygen activator tag down to activate oxygen. Insert the mouthpiece. Pull apart the nose pads and affix them onto your nose so that both your nostrils are completely closed. Adjust the neck strap so that the unit rests on your chest. All safety equipments are a mandatory requirement for each passenger, so please do not remove any of these equipments unless you are instructed to do so. Ladies and gentlemen, we hope that you will enjoy this dive, and should you need any further assistance, please don't hesitate to call us. Thank you. Packing my bags with memories to seize. Every sunset painted in my mind, but the heart knows where it longs to find. So I'm traveling home where the heart beats strong, through the miles and the memories. I've been gone too long chasing. I'll try to turn the submarine. If not, I may have to request you to exchange your seats just opposite to you. Thank you. අපි මුලින් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ සබ්මරීන් එක බැලන්ස් කරන්න ඕන නිසා ඒගොල්ලෝ සීට්ස් එහෙට මෙහෙට කරලා වෙනස් කරලා වාඩි කරවනවා. සේෆ්ටි පැත්ත ගැන කතා කළොත් ඉතින් සබ්මරීන් එක ඇතුලේ සේෆ්ටි හොඳටම තියෙනවා. පේනවා ඇති ස්මෝක් ඩිටෙක්ටර්ස් හැම දෙයක්ම වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඒගොල්ලෝ පේනවා ඇති හැම වින්ඩෝ එකකින් වින්ඩෝ එකටම ගිහිල්ලා වටේ සම්පූර්ණම චෙක් කරනවා. හැම පාරකම මුදයට යන්න කලින් ඒ විදිහට චෙක් කරනවා. ඉතින් ඒක හරිම වටිනවා. මොකද මේ සේෆ්ටි පැත්ත ගැන කතා කරනකොට ෆයිනලි ඉතින් මෙන්න මෙහෙම තමයි ඔයගොල්ලන්ට පේන්නේ. සබ්මරීන් එක ඇතුළට නැග්ගහම මේ පැත්තේ තියෙන රවුන්ඩ් වින්ඩෝස් තියෙන්නේ දෙන්නෙක් එක වින්ඩෝ එක බැගින් තමයි හදලා තියෙන්නේ. මේ වාඩි වෙලා ඉන්න සීට්ස් උනත් හරිම කම්ෆර්ටබල්. ඉතින් ඔන්න දැන් මූදයට යන්න පිටත් වෙන්නයි හදන්නේ. සබ්මරීන් එක තියෙන ලොකේෂන් එකේ ඉඳලා පොඩ්ඩක් ඉස්සරහට මූව් කරලා පස්සේ තමයි සබ්මරීන් එක මූදයට යන්න පටන් ගත්තේ. ගොඩක් දුර ගියේ නෑ. ඇත්තටම නවත්තලා තියෙන තැන ඉඳලා මට හිතෙන විදිහට මීටර් 20ක් 30ක් වගේ ප්‍රමාණයක් තමයි ගියේ අපි. Oh, wow, shining. Oh, yeah.
because of sun. They're coming more. It's not just one. Wow. මේ වෙලාවේදී අපි ඉන්නේ අඩි 80ක් විතර යටින් ඔක්කොම 92ක් විතර වෙන්න මට මතක හැටියට ගියා. ඊට වඩා යනවා කියලා තමයි මුලින්ම කිව්වේ 120ක වගේ යනවායි කියලා. නමුත් ඒ වෙලාවේදී අපිට දැනුවත් කළා වතුරේ තියෙන කරන්ට් එක නිසා එච්චර ගැඹුරට යන්න වෙන්නේ නැහැ කියලා. අපි 92ක් මට මතක හිටියට අපි යටට ගියා. Look, it's here. Wow. The sun sets low on the ocean breeze. Packing my bag. ඉතින් මෙහෙම යටට යන අතරතුරේදී දකින්න මාළු ගැන එතනින් විවේක අපිට කියලා දෙනවා. මාළුන්ගේ නම මොනවද, ඒගොල්ලෝ කන්නේ සාමාන්‍ය මොනවද, ඒ පිළිබඳ විස්තර ලොකුවට නෙමෙයි සාමාන්‍ය පැහැදිලි කිරීම කරා. සහ අපි විස්තරයක් අහුවොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා කියලා දුන්නා මේ මාළුවගේ නම මේක මෙහෙම කියලා. ඉතින් ඒකත් අපි අගය කරන්න ඕන දෙයක්. කෙනෙක් ඉඳලා ගියා මේ 360 එකේ රෙකෝඩ් වෙලා ඇති එක මේ නීල් මේ ආදමාරු වගේ කෙනෙක් තමයි මේ ඊල් කියලා කියන්නේ. හැබැයි ඉතින් භයානකයි මොකද මුලදී කනවා යා. Ah.
look at this one. Look at this thing. This one here. This one eel. This one eel. තමන්ගේ ඉස්සරහා තියෙන ලොකු වින්ඩෝ එකෙන් අපිට එළිය බලනවා වගේම අපිට ඔන්න අනිත් පැත්තේ වින්ඩෝ එකෙන් බලන්න පුළුවන්. හැබැයි සීට් එකෙන් නැගිටින්න එපයි කියලා කියනවා ඒගොල්ලෝ. අර බැලන්ස් එකට ප්‍රශ්නයක් වෙන හින්දා. නමුත් අපි ඉන්න තැන ඉඳන් අපිට ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන අනිත් පැත්ත. ඒ පැත්තේ මේ වීදුරුනුත් අපිට බලන්න පුළුවන් අතර මෙහා පැත්ත. ඉතර වගේ යටලා තියෙන මේ වෙනකොට අඩි 80ක් යටදී ලයිට් ඔක්කොම ඕෆ් කරලා තියෙන්නේ. එළිය විතරයි අපිට බලන්න. මේ මුහුද යට තියෙන එකේ කිසිම කලර් චේන්ජ් එකක් මම කරලා නැහැ. මේ ඇත්තටම අපිට ඇහැට දකින්නේ වෙන පාට නිකන් කොළ පාටට පුරු පාටක් තමයි තියෙන්නේ. ඒක වතුර ලෙවල් වල අනුව ඒ කියන්නේ යටම හරියට හොඳටම කරු වල අන්ධකාරයත් එක්ක තමයි තියෙන්නේ. නමුත් පුත කිට්ටුදී සාමාන්‍යයෙන් ලානිල් පාටට තිබුණා. ඉතින් මම මේ කලර්ස් වෙනස් කළේ නැත්තේ මේක එඩිට් කරනකොට වඩා බලන ඕගොල්ලොන්ට හරියටම කලර්ස් ටික බලා ගන්න ඕන හින්දා ඇත්තට දෙකම පාට තමයි තියෙන්නේ. නැත්තම් ඔක ඇත්තටම කලර්ස් එඩිට් කරන්න පුළුවන්. මේ තියෙන කලර්ස් ඒ මුහුද යටදී ඔය පෙන්නන්නේ මුහුද පතුලටම ගිහිල්ලා. ඒ හැරියදී මුහුද පතුලටම හරියට ගියාම තියෙන පාට තමයි මේ තියෙන්නේ. I think ඒක නිසා මම කිසිම වෙනස්කමක් කරන්න ගියේ නැහැ. ඒක හරියටම බලා ගන්න ඕන හින්දා. अलविदा में भी खूबसूरती सी लगी दिल से हमारा वादा अब हमेशा के लिए හැබැයි ඔක්කොම හොඳ වගේම
කනගාටුවෙන් වුණත් කියන්න ඕන දේවල් කිහිපයකුත් තියෙනවා. ඒ තමයි අපි බලාපොරොත්තු වෙච්ච තරම් වෙනස් විදිහේ මාළු වර්ග මාළු එහෙම දකින්න හම්බුන්නේ නැහැ. මාළු කැස්බෑවෝ එහෙම කිසිම සතෙක් නම් දකින්න හම්බුන්නේ නැහැ. සහ සමහර විට අපි ගියපු දවසේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර ක්ලියර් ගතියත් එහෙමයි. වතුරත් හොඳටම ක්ලියර් එකට පේන්න තිබුණේ නැහැ අපිට. ඉතින් ඒක මේගොල්ලෝ කව සබ්මැරින් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක වතුර ක්ලියර් මදියදා කියලා. ඉතින් කොහොම වුණත් අපි සාමාන්‍යයෙන් බලා ගන්න තිබ්බා. නමුත් ඒ දේ වුණා කියලා විතරක් මම මේ සඳහන් කරනවා මෙහෙම. दिल से जुदा मगर खुशियाँ खूब है दूरी में भी प्यार की महक रूप है नए रास्ते नए अपने अपने मंजर बिखरते सपने फिर भी है ये कमाल जिंदगी की राहें नए मोड़ों पे मिलते हैं खुशी के नए रिश्ते जो था अपना वो है दूरियां फिर भी होठों पे हंसी है पुरानी कहानियां अपने अपने राहों पे हम चले खुद को पाने का ये सफर है भले अलविदा में भी खूबसूरती सी लगी दिल से हमारा वादा अब हमेशा के लिए मंजिल मिलती है कदम कदम पे आजाद है दिल अपने खुद के आंगन में जो थमा था हाथ The sun sets low on the ocean breeze. Back in the past with memories to see. Every sunset painted in my mind, but the heart knows where it wants to fly. So I'm traveling home where the heart beats strong. Through the miles and the memories, I've been gone too long. Chasing the stars, I'll follow the road. Home is the place where I'll lighten the load. City lights fade in the rearview mirror. Every smile shared, oh, it couldn't be clearer. But the call of the familiar pulls me like a tide across the bridges where love and hope reside. Yes, I'm traveling home where the heart beats strong. Through the miles and the memories, I've been gone too long. Chasing the stars, I'll follow the road. Home is the place where
to the journey, to the roads that we roam. Every adventure brings me closer to home. With a heart full of joy and the world in my soul, I travel back home where I truly feel whole. The sun sets low on the ocean breeze, packing my bags with memories to seize. Every sunset painted in my mind, but the heart knows where it longs to find. So I'm traveling home where the heart beats strong, through the miles and the memories. I've been gone too long, chasing the stars. I'll follow the road. Home is the place where I'll lighten the load. ඉතින් ගමන අවසානයේදී අපිට මෙන්න මේම හැමෝටම ටොෆිස් දුන්නා. එකක් දෙකක් ප්‍රශ්නයක් නැහැ මම ගත්තයි කියලා. ඉතින් ගමන අවසానයි. දැන් අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි එක්කෙනා එළියට යන ගමන් තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ පොඩි එක්කෙනෙක්වත් එහෙම ගේන්න ඕනේ කියලා බය වෙන්න දෙයක් නැහැ. පේනවා ඇති පොඩි දරුවෝ පවා මේක බලන්න ආවා. සහ ඒගොල්ලෝ හරිම සේෆ් විදිහට තමයි වැඩ කළේ. ඉතින් ඒක අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් එහෙනම් අපි යමු එළියට. Oh, the laughter, all the whispers, the warmth of the smile, every moment cherished, every single mile. Stories unfolding as I step through the door. In the arms of my loved ones, I'll be lost evermore. ඉතින් අපි සබ්මැරීන් එකෙන් එළියට එනවත් එක්කලම වගේ පේනවා ඇති. දෝණිය එනවා අපි එක්කගෙන යන්න. ඉතින් ඒක නිසා රස්තිය අදුවක් කියලා විශේෂයෙන් උනේත් නැහැ කිසිම දෙයක් කාලය පිළිබඳව. එහෙනම් අපි දෝණියට නැගලා අයමත් අපි යනවා විලිංගලි ජැටියට දැන් මේ. Sunsets low on the ocean breeze, back in my bag, the memories to see. Every sunset painted in my mind, but the heart knows where it longs to find. So I'm traveling home where the heart beats strong, through the miles and the memories. I've been gone too long, chasing stars. I follow the road. Home is the place where I lighten the load. City lights they තාම විලිංගලි ජැටියට දැන් අපි ඉන්නේ විලිංගලි ජැටියේ. දැන් මෙතන ඉඳලා ආයමත් බස් එකක් අරගෙන යන්න ඕනේ මාළි සිටි එකට නතර වෙලා ඉන්න තැනට. ඉතින් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් කියලා මම කලින් කිව්වා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. එහෙනම් තවත් එක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.